ඔයා ඕන දෙයක් කරගන්න මම යනවා යන්න. අනේ එහෙම කරන්නේ. අන්න අර යන්නකෝ යන්න. අජු මේ මොකද්ද මේ පිස්සු ලං කරන්න එපා. මම දැම්මම ළමයි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ තියෙන ප්‍රශ්න මැදිවට මේ ගෙවල් කුලිය ගෙවන්නයි ෆිනෑන්ස් ගෙවන්නයි ඕගොල්ලොන්ට කන්න බොන්න අඳින්නයි මම කොහොමද තව දරුවෙක් හදන්නේ? එහෙම කියන්න එපානේ මේ අපේ දරුවානේ. අපේ දරුවා කියලා ඉතින් කරන්න දෙයක් නැහැ. මට දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. මම දැම්මම ළමෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොමද මම දැන් ওই දේවල් කරන්නේ? ඔයා ඕන දෙයක් කරගන්න මම යනවා යන්න. අනේ එහෙම කරන්නේ. අන්න අර යන්නකෝ යන්න. අනේ දෙවියනේ මම මේ මොකද්ද කරේ? මගේ දරුවා බඩේ තියාගෙන ඉන්න වයිෆ්ට නේද මම මේ විදිහට කෑ ගැහුවේ. ඇත්තටම මට මේ ගෙදර විහිදලා ළමයිට උගන්වන්න ඒ හැමදේමත් එක්ක සල්ලි මදි වෙයි කියලා මට බය හිතුණා. මම දන්නවා අයියේ ඔයා පන්නේ මට තරහකට නෙමෙයි කියලා. ඔයා කන කට්ට මම නොදන්නව නෙමෙයි. ඉතින් අපි කොහොම හරි මේ ජීවිතේ ඉස්සරහට ගෙනියමු. මමත් ඔයාට දවුවට ඉන්නව නැගින දරුවා හදාගමු. මට සමාව වෙන්න කිව්වේ. ජීවිතේ මොනතරම් කුණාටු ආවත් බිරිඳයි සෙමියයි එකට එකතු වෙලා එක හදවතින් මුහුණ දෙනවා නම් ඒ හැම ප්‍රශ්නයක්ම පරද්දලා දරුවොත් එක්ක සතුටින් ඉන්න දවසක් අනිවාර්යයෙන්ම උදා වෙනවා.